අනේ අම්මට මේක තේරෙන්නේ නැහනේ. අන්දලෙත් මොකක් හරි කිනලා හරි මොකක් හරි ගහලා ගන්න බලන්න. ඕගොල්ලෝ සල්ලි ගන්න නැත්නම් අයින් වෙන්න අපේ වැඩට යන්න පාරක් වෙනවා. අනේ මහත්තයා මට සල්ලි ගන්න තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් අරන් දෙන්න පුළුවන්ද? හරි කාඩ් එක දෙන්න ඕන නංගි. කීයද නංගි ගන්න ඕනේ? රුපියල් 2000ක් අරන් දෙන්න මහත්තයා. මේක 2000ක් ගැහුවා ආවේ නෑනේ නංගි. ඉන්න අපි 1000ක් දාලා බලමු. මේකේ සල්ලි නෑනේ නංගි. සල්ලි නාලු අම්මේ. අද නම් account එකට වෙලාවට සල්ලි ටික වැටිලා තියෙනවා. මොකක්? අර දෙන්න නේද මේ පාරයින්ට වෙලා බලාගෙන ඉන්නේ. ඇයි දන්නේ මෙතනට වෙලා තාම බලන් ඉන්නේ. තාම සල්ලි ටික එයාලගේ account වල වැටලා නැද්ද දන්නේ නැහැ. ඉක්මනට වැටේ එයාලගේ account එකට. මිනිස්සු සල්ලි නිසා පාරවල් ගානේ කොච්චරනම් රස්තියද වෙලා ඇතිද? දෙවියනේ මේ අර අම්මයි දුවයි නේද? තවම මෙයාලා මෙතනද? පෑ ගානක් සල්ලි වැටෙනකම් බලන් ඉඳලා සල්ලි වැටිලා නැද්ද කොහෙද? මම ගිහිල්ලා ඉක්මනට බලන්න ඕනේ. සල්ලි නිසා මිනිස්සු මෙච්චර අසරණ වෙනවද? ඔයාලා තාම මොකද මෙතන කරන්නේ? උදේ ඉඳන් නේද මේ? අම්මට පොඩි කලන්තයක් ආව මහත්තයා. දවස් දෙකක් හොස්පිටල් එකේ ඉඳලා ආවේ මහත්තයා. නෑදෑ කෙනෙක් සල්ලි වගේක් දානවා කිව්වා මහත්තයා. ඒක තාම දාලා නැහැ. දවස් දෙකකින් හරියට කෑමක් නෑ මහත්තයා. ඒකයි අම්මට කලන්තේ. කො එන්නකෝ අම්මා අපි නැගිටිමුකෝ. කො එන්නකෝ මාත් එක්ක අපි ගිහලා මොනවා හරි කමු. මේ මහත්තයා නම් හරි හොඳ පාටයි නේද අම්මේ? අපි මොනවා හරි කාලෙමු අම්මේ. අම්මා මේ කැම ටික කන්න ඔය බීම් බොන්න. එතකොට ඔයාලා මොකන්ද කරන රස්සාව? අපේ අයියා නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා මහත්තයා. අම්මයි මායි ගඟේ රත්තරන් ගලලා තමයි ජීවත් වෙන්නේ. නංගි මේ 5000 තියාගන්න. අම්මත් එක්ක ඔයාලා ට්‍රීවිල් එක යන්න. මේ කඩෙන් ඇති වෙනකන් කෑම අරන් කන්න. මං ඒ මල්ලිල කියලා තියෙන්නේ. මුකුත් වැරදිට හිතන්න එපා මං ගැන හරිද? අපිට මෙච්චර කාටද කාගෙවත් සල්ලි අරගන්නේ. මහත්තයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. අපි මේ සල්ලි අහපව ගෙනත් දෙන්නම් මහත්තයා. මට ඔය සල්ලි අහපව එපා. ඔයාලට ආයි අසනීපයක් වුණොත් එහෙම අවිස්සාල්ලේ මැණික් ගන්න තැන මම ඉන්නවා. මේ මගේ කාඩ් එක. මොකක් හරි හදිස්සියක් වුණොත් මේකට කෝල් එකක් ගන්න අම්මා. මං එහෙනම් ගිහින් එන්නම් නංගි. මං ගිහින් එන්න අම්මා. හා මහත්තයා. අද නම් 4-5000ක රත්තරන් එකතු වෙලා වගේ බං. මේ නම ගරගනින් කරගා මගේ කොට්ට පොඩ්ඩක් ගිහිල්ලා එන්න. හරි යන්නේ. සුපුන් මහත්තයා මෙතන වෙන්නේ නැති නේද අම්මී ඉන්නේ? මුදලාලි සුපුන් මුදලාලි ඉන්නවද? සුපුන් මුදලාලි නැහැ. මොකද දලං කැල්ලක්වත් තියනවද? නෑ සුපුන් මුදලාලි ආවහම පෙන්නන්නම්. සුපුනට ලොකු ගලක්ද නැත්තම් මරාලයක්ද දන්නේ නැහැ. හලෝ විසාරය. අන්න උඹට උදේ ඉඳන් මරාලයක්ද කොහෙද කැරගෙන ඩබලක් ඇවිල්ලා. පොඩ්ඩක් බලපන් ගිහින්. මට විනාඩියක් දියා. අම්මේ සුපුන් මහත්තයා ආවන්න. මොකෝ අද අම්මට අසනීප වෙලාවක්ද? පොඩ්ඩක් ඉන්න. නෑ මහත්තයා. එහෙනම් ඇයි අද උදේ ඉඳන් මාව හොයලා තියන්නේ? මහත්තයා අපි රත්තරන් කරන්න ගියාම පොඩි ගල් කෑල්ලක් හම්බුණා. මොකද්ද කියලා නම් දන්නේ නෑ. මහත්තයාට පොඩ්ඩක් පෙන්නන්න කියලා දරන් ආවේ. හොඳයිනේ. කො ගන්න බලන්න. ඊයේ අම්මන් නැතුව මං තනියෙන් මහත්තයා රත්තරන් කරන්න ගියේ. ඒ අර බලපංකෝ බං. ලොකු ගලක් බං. ෂික්. සුපිරි chance එක මිස් වුණේ ආ. ඔයාලගේ වාසනාව. මේක ඇවිල්ලා කෝටි ගාණක් වටින ගලක්. මේ වෙලාවේ මගේ අතේ මේ ගල්ට දෙන්න තරම් වටින සල්ලියක් නැහැ. අනේ හැම ඕනේ නෑ මහත්තයා. මහත්තයා අපිට කරපු උදව් අපිට මතකයිනේ. ඕක බලලා ඔන්න ඔය කීයක් හරි දෙන්න මහත්තයා.
මේ ගල තියාගන්නකො පොඩ්ඩක් ඉන්න. මම කේප් මුදල මෙතන තියෙනවා. මීට වඩා මට ලාභයක් තාවොත් මම වාට එක දෙන්න. අනේ මේ වැඩිත් එක්ක මහත්තයා මහත්තයාට හරියනවා නම් එච්චරයි. ඔයාලා ඔච්චර ලොකු සල්ලියක් කරන් තනියම ගෙදර යන්න එපා. ඔයාලා දෙන්නා මං ගෙදර ගිහලා ඇරලවන්න. එන්න යන්න. කාගෙන්වත් කිසිම උදව්වක් බලාපොරොත්තු නොවේ. මනුස්සකමට කරන උදව්වක් කවදාවත්ම අපත යන්නේ නැහැ. අපි වපුරන දේ තමා දවසක අස්වැන්නක් විදිහට අපිට ලැබෙන්නේ. අපිට නොහිතන හිතාගන්නවත් බැරි වෙලාවක ඒ යහපත දහස් ගුණයක් වෙලා අපිටම කැරකිලා එනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම මනුස්සකම වපුරවන්න.